කොළ මැල්ලුමක් හදමුද අපි? එහෙනම් එන්න මාත් එක්ක. මම අද කොළ මැල්ලුමට ගත්තේ මුගුණු වැන්න. මුගුණු වැන්න මෙහෙම හීනියට ලියාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. ඕනි වෙලාවට ගන්න. තව රතු ලුණු ගෙඩි දෙකක් තුනක් මෙහෙම කපාගෙන ගත්තා. ඒ වගේම පොල් ටිකකුත් ගාගෙන කලින් මම තියාගත්තා. ඒකත් මම එකතු කරනවා. මුගුණු වැන්න අවශ්‍ය ප්‍රමාණයට ඔය කන ප්‍රමාණයට එකතු කරගන්න. මෙහෙම අපිට කොළ ගෙනාවහම තෝරලා ලියාගත්තාම ලේසි මැල්ලුම හදනකොට. මේකුණ තමයි ඉතින් අපිට කොළ මැල්ලුම හදනකොට ඕනි වෙන්නේ. මම මිරිස් අරන් මනම් ඉතින් දාන්න නැහැ. ඔයාලා කැමති නම් මිරිස් කරල් එකතු කරගන්න පුළුවන්. පොල් ටිකක් වැඩිපුර එකතු කරගෙන මෙහෙම හොඳට කලවම් කරගන්න. ලුණු චුට්ටක් එකතු කරගන්නවා. වැඩි කරගන්න එපා, එතකොට කන්න අමාරුයි. දැන් ආයෙත් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේකේ තියලා ඔයා හොඳට මේක හදාගන්න විනාඩි 1-2ක් තිබ්බම ඇති. ගොඩාක් රත් කරගන්න එපා, එතකොට මේ ලා කොළ පහය නැති වෙනවා. මෙහෙම බාගෙට මලවල ගත්තහම තමයි ඒකේ රස තියෙන්නේ. දැන් මේක රත් වුණා ඇති. අපි ලිප ඕෆ් කරගමු. ලිප ඕෆ් කරගෙන හොඳට මැල්ලුම කලවම් කරගන්න. එතකොට රස්නේ මේක තවත් පැන් දෙනවා.